සුබ දවසක් හැමෝටම. බිඳුවේ සිට ඉංග්‍රීසි ඉගෙන ගමු පාඩම් මාලාවේ 3 වෙනි පාඩමයි මේ වීඩියෝ එකෙන් මම ගේන්නේ. ඉතින් සුබ දවසක් කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ YouTube channel එකට සාදරයෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා. ඔයගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය නම්, ඉතාම ඉක්මනින් ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය නම් මේ පාඩම් මාලාව හොඳට අධ්‍යයනය කරන්න. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් කතා කරන ඔයගොල්ලෝ. මම කිව්වා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකම දුවන්නේ ව්‍යාකරණ රටා 250ක් උඩ කියලා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඒව ටික පැහැදිලි කරලා තිනවා. ඉතින් මම මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ වාක්‍ය රටා 250ම. ඉතින් මම පළවෙනි එකෙන් සහ දෙවෙනි වීඩියෝ එකෙන් වාක්‍ය රටා කීපයක් ගෙනාවා. ඉතින් අපි බලමු ඉතුරු වාක්‍ය රටා ටික මොනවාද කියලා. 33 වෙනි වාක්‍ය රටාව I may write. මම සමහර විට ලියයි. සමහර දෙයක් කරයි කියලා කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවෙන්. එතකොට I may go. මම සමහර විට යයි. I may come. සමහර විට මම එයි. දෙයක් ෂුවර් නැතුව අපි දෙයක් කියනවනේ ෂුවර් නැතුව සමහර විට කරයි සමහර විට වෙයි. අන්න ඒ වගේ අදහස ප්‍රකාශ කරන්න මෙන්න මේ වාක්‍ය රටාවෙන්. I may come to office. මම සමහර විට ඔෆිස් එකට එයි. I may go to class. මම සමහර විට ක්ලාස් එකට යයි. අන්න ඒ වගේ. හරි. වාක්‍ය රටා 34 වෙනි එක I might write. මම සමහර විට ලියයි. ඉතින් සමහර විට කියලා දෙයක් ෂුවර් නැතුව කරයි කියලා කියන්නේ මෙන්න මේ රටාවට. ඉතින් ඒ කලින් වාක්‍ය රටා 33 මම කිව්වේ මේ දෙයම තමයි. ඒ වගේම ඒ අදහස දෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි I might write. මම සමහර විට ලියයි කියන වාක්‍ය. 35 වෙනි වාක්‍ය රටාව I might be writing. මම සමහර විට ලියාවි. දෙයක් සමහර විට කරાવી කියලා කියන්නේ මෙන්න මේ පැටර්න් එකට. I might be going. මම සමහර විට යාවි. I might be coming. මම සමහර විට ඒවි. I might be going to class. මම සමහර විට ක්ලාස් එකට යාවි. මම සමහර විට ඔෆිස් එකට යාවි. I might be going to office. අන්න ඒ වගේ. තව ක්‍රියාපද එකතු කර මේ වාක්‍ය රටාව ප්‍රැක්ටිස් කරන්න ගන්න. 36 වෙනි වාක්‍ය රටාව I may be writing. මම සමහර විට ලියාවි. දෙයක් ෂුවර් නැතුව සමහර විට කරાવી කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I may be writing. මම සමහර විට ලියාවි. I may be going. මම සමහර විට යාවි. I may be coming. මම සමහර විට ඒවි. අන්න ඒ විදිහට දෙයක් ෂුවර් නැතුව සමහර විට කරાવી කියලා කියන්නේ මෙන්න මේ පැටර්න් එකට. 37 වෙනි වාක්‍ය රටාව I may be able to write. මට සමහර විට පුළුවන් වේවි ලියන්න. ඔන්න ඊට වැඩි වෙනස් රටාවක්. ඒ කියන්නේ දෙයක් සමහර විට පුළුවන් වේවි. ෂුවර් නැතුව පුළුවන් වේවි කියලා කියනවා. I may be able to write. මට සමහර විට පුළුවන් වේවි ලියන්න. අපි මෙහෙම දෙයක් කියමු I may be able to go. මට සමහර විට පුළුවන් වේවි යන්න. I may be able to go to office. මට සමහර විට පුළුවන් වේවි ඔෆිස් එකට යන්න. අර දැක්කනේ ෂුවර් නැතුව කියන්නේ. I may be able to go to school. මට සමහර විට පුළුවන් වේවි ඉස්කෝලේට යන්න. I may be able to go to class. මට සමහර විට පුළුවන් වේවි ක්ලාස් යන්න. ඉතින් අපි මෙහෙම කියමු මට සමහර විට පුළුවන් වේවි ක්ලාස් එන්න. I may be able to come to class. අන්න ඒ වගේ වාට මේ ක්‍රියාපදේ වෙනස් කර ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය රටාවටත් දෙන්නේ present past participle කියලා ක්‍රියාපදයේ තියෙන කොටස් තුනක් තියෙනවා කියලා මම ඔයගලන්ට පැහැදිලි කරා. present past participle. මේ ක්‍රියාපදයට අදාළ present කොටස write, wrote, written තියෙනවා. ඒත් write කියන present කියන කොටස තමයි මේකට ආදේශ වෙන්නේ. ඉතින් I may be able to wrote කියන්න බෑ. I may be able to written කියන්න බෑ. ඒතර ඒ ව්‍යාකරණේ වැරදි. ඉතින් I may be able to write. ඉතින් මේක භාෂාවක් කියන මේ විදිහට ප්‍රැක්ටිස් කරලා ඔයගොල්ලන්ගේ ඇඟට මේක දාගන්න. මේක ලොකුවට මේ වර්තමාන කාලේ අතීත කාලේ අනාගත කාලේ එහෙම කිවි ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. හරිද? ඉතින් ඒ ක්‍රමයට බෑ ඉගෙන ගන්න. ඉතින් අපි අවුරුදු ගාණක් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්තේ ඒ ක්‍රමයට නේද? ඉතින් අවුරුදු ගාණක් පාසල් ගිහිල්ලත් වාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැනේ. ඉතින් වරද මේ ක්‍රමය ඉගෙන ගත්තේ නැති එක. ඉතින් මේ ක්‍රමය ඉගෙන ගන්න මේ වාක්‍ය රටාව ඉගෙන ගන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් කතා කරනවා.
38 වෙනි වාක්‍ය රටාව I should be able to write. මට ෂුවර් එකටම පුළුවන් වෙයි ලියන්න. right? I should be able to go. මට ෂුවර් එකටම පුළුවන් වෙයි යන්න. I should be able to go to class. මට ෂුවර් එකටම පුළුවන් වෙයි ක්ලාස් එකට යන්න. I should be able to come to class. මට ෂුවර් එකටම පුළුවන් වෙයි ක්ලාස් එකට එන්න. අන්න ඒ වගේ. ඉතින් ඒ ග්‍රැමර් පැටර්න් එකටත් ඒ වාක්‍ය රටාවටත් එන්නේ ඒ ක්‍රියාපදයට අදාළව ප්‍රසන්ට් කියන කොටස. හොඳට බලන්න, හොඳට අහුම්කම් දෙන්න, හොඳට මේක දිහා බලන්න. මොකද්ද මේ වාක්‍ය රටා? මේ වාක්‍ය රටා වලින් තමයි මේ ඉංග්‍රීසි භාෂාවම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වාක්‍ය රටා ටික හඳුනගෙන මේ වාක්‍ය රටා ටික ප්‍රැක්ටිස් කරොත් රයිට් ඔයගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කතා කරන එක වළක්වන්න බෑ. ඉතින් ඕනම කෙනෙක්ට උනන්දුවක් තියෙනවා නම් මේ වාක්‍ය රටා ටික ගන්න පොතක්, CR පොතක්, ඉංග්‍රීසි වාක්‍ය රටාවේ පොතේ ලියන්න. ඊට යටින්ම සිංහල වාක්‍ය රටාව ලියාගෙන ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඉංග්‍රීසි වාක්‍ය රටාව කියන්න හයියෙන්, සිංහල වාක්‍ය රටාව කියන්න හයියෙන්. ඊට පස්සේ ක්‍රියාපද අලුත් ක්‍රියාපද වලට පොතක් තියාගන්න. ඒකේ ප්‍රසන්ට් එක මොකද්ද, පාස්ට් එක මොකද්ද, පාස්ට් පාර්ටිසිපල් එක මොකද්ද කියලා ඒ පොතේ ලියලා තියාගන්න. ඒතකොට ඔය ග්‍රැමර් වාක්‍ය රටා ටික එක පොතක තියෙනවා, ක්‍රියාපද ටික තව පොතක තියෙනවා. ඉතින් ওই ටික සම්බන්ධ කරගෙන ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. 39 වෙනි වාක්‍ය රටාව I have been able to write. ටිකකට පෙර ළඟදී මට පුළුවන් වෙලා තියෙනවා ලියන්න. I have been able to write. ටිකකට පෙර ළඟදී මට පුළුවන් වෙලා දෙයක් කරන්න පුළුවන් වෙලා තියලා කියන්න මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. I have been able to write. I have been able to come. ළඟදී මට පුළුවන් වෙලා තියෙනවා එන්න. I have been able to go. ළඟදී මට පුළුවන් වෙලා තියෙනවා යන්න. I have been able to jump. ළඟදී මට පුළුවන් වෙලා තියෙනවා උඩ පනින්න. අන්න ඒ වගේ ක්‍රියාපද අලුතෙන් ඇඩ් කර ඔයගොල්ලෝ එකතු කර ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. 40 වෙනි වාක්‍ය රටාව I had been able to write. එදා ඒ කාලේ මට පුළුවන් වෙලා තියෙනවා ලියන්න. right? දැන් නෙමෙයි, එදා ඒ කාලේ මට පුළුවන් වෙලා තියෙනවා ලියන්න. I had been able to go. ඒ කාලේ මට පුළුවන් වෙලා තියෙනවා යන්න. I had been able to come. ඒ කාලේ මට පුළුවන් වෙලා තියෙනවා එන්න. අන්න ඒ වගේ. 41 වෙනි වාක්‍ය රටාව I must not write. මම ලියන්න නරකයි, මම අවශ්‍ය නැහැ ලියන්න කියලා කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවේ. ඉතින් දෙයක් කරන්න නරකයි, කරන්න අවශ්‍ය නැහැ අපි සිංහලෙන් කියනවා නේද? අන්න ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ ක්‍රමයට තමයි ඒක කතා කරන්නේ. I must not go. මම අවශ්‍ය නැහැ යන්න. I must not come. මම අවශ්‍ය නැහැ එන්න. මම අවශ්‍ය නැහැ ක්ලාස් යන්න අද. මොකද මම පාඩම් කරලා ඉන්නේ. I must not go to class. ඉතින් I must not go to class. ඉතින් I must not come to class. මම එන්න අවශ්‍ය නැහැ ක්ලාස් එකට. I must not go by bus. මම යන්න අවශ්‍ය නැහැ බස් එකේ. I must not go by car. මම අවශ්‍ය නැහැ කාර් එකේ යන්න. ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න ගන්න. ඉතින් මේ පිටිපස්සට මේ වාක්‍ය රටාවේ පිටිපස්සට තව දේවල් එකතු කරන්න පුළුවන්. ඉතින් මම මේ මූලික වාක්‍ය විතරයි ඔයගලන්ට මෙතන දීලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේක ප්‍රැක්ටිස් කරන්න ගන්න. ඊට පස්සේ පිටිපස්සට යම් කිසි දේවල් එකතු කරගෙන කතා කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. මූලික වශයෙන් මේ වාක්‍ය අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියන්න ඕනේ අදහස ප්‍රකාශ කරද්දී. 42 වෙනි වාක්‍ය රටාව I need not write. කලින් එක වගේම දෙයක් ලියන්න නරකයි, කරන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ තව ක්‍රමයක් තමයි මේක. I need not write. ඉතින් මේවා ප්‍රැක්ටිස් කරන්න මේ ඉංග්‍රීසියේ කිසිම දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පාස් යන ළමයෙක්ට, කුඩා ළමයෙක්ට, එතකොට ජොබ් එකක් කරන, රැකියාවක් කරන කෙනෙක්ට, right? කිසිම ඉංග්‍රීසි දැනීමක් නැති කෙනෙක් වුණත් මේ වාක්‍ය රටා ටික මේ මම කියන විදිහට කිව්වොත් ඕනම කෙනෙක්ට මේ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගැනීම මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේ ටික ලියාගෙන ප්‍රැක්ටිස් කර දවසට පොඩි කාලයක් වෙන් කරගෙන ප්‍රැක්ටිස් කරන්න ගන්න. ඉතින් මේ ක්‍රම ටික ඔලු ඇඟට දාගන්න. ප්‍රැක්ටිස් කරද්දි තමයි මේ ටික තේරෙන්න ගන්න. මේ ටික ඇඟට යන්නේ ඔයගේ කටින් පිට වෙන්න ගන්න. ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් ඒ දේ කරගන්න බැරි නම් ප්‍රැක්ටිස් කරන්න ගන්න අදම. 43 වෙනි වාක්‍ය රටාව I should not write. මම ලියන්නම නරකයි. I should not go. මම යන්නම නරකයි. I should not come. මම එන්නම නරකයි. right? I should not go by car. මම යන්නම නරකයි කාර් එකේ.
I should not go to office. මම යන්නම නරකයි office එකට. I should not go to class. මම යන්නම නරකයි class එකට. ඒ වගේ practice කරන්න ගන්න. ඉතින් මේ හැම වාක්‍ය රටාවක් උඩින්ම මම ඒ ක්‍රියාපදයට අදාළව present past past participle කියන කොටස් තුන ඔයගොල්ලන්ට දාලා තිනවා. ඔයගොල්ලන්ගේ දැන ගැනීම පිණිස ඉතින් ලේසියෙන් තේරුම් ගන්න මම මේ ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් මේ වාක්‍ය රටාවටත් present කියන ක්‍රියාපදයේ present කොටස තමයි ආදේශ වෙන්නේ. 44 වන වාක්‍ය රටාව I don't mind writing. I don't mind writing. මගේ අකමැත්තක් නෑ ලියන්න. මෙන්න මේ වාක්‍ය රටාවත් පුරුදු වෙන්න. I don't mind writing. මගේ අකමැත්තක් නෑ ලියන්න. I don't mind going. මගේ අකමැත්තක් නෑ යන්න. I don't mind coming. මගේ අකමැත්තක් නෑ එන්න. ඉතින් මේ වගේ I don't mind going to office. මගේ අකමැත්ත නෑ office එකට යන්න. I don't mind coming to class. මගේ අකමැත්තක් නෑ class එකට එන්න. අන්න ඒ වගේ practice කරන්න. 45 වෙනි වාක්‍ය රටාව I did not write. මම ලිව්වේ නෑ. දෙයක් කරේ නෑ කියලා කියන්නේ මෙන්න ක්‍රමයට. දෙයක් කරේ නෑ. I did not come. මම ආවේ නෑ. I did not go. මම ගියේ නෑ. I did not go to class. මම ගියේ නෑ class එකට. I did not go to class today. මම ගියේ නෑ class එකට අද. ඉතින් ඒ වගේ මේ වාක්‍ය රටාව ප්‍රැක්ටිස් කරන්න ගන්න. දෙයක් කරේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවට. ඉතින් මේ වාක්‍ය රටාවෙත් ක්‍රියාපදයට අදාළව present කොටස තමයි එන්නේ. present past participle කියලා ක්‍රියාපදයකට කොටස් තුනක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඉතින් ඒ present කියන කොටස තමයි මේ වාක්‍ය රටාවට සම්බන්ධ වෙන්නේ. 45 වෙනි වාක්‍ය රටාව usually I write. සාමාන්‍යයෙන් මම ලියනවා. සාමාන්‍යයෙන් දෙයක් මම කරනවා කියලා කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවෙන්. usually I come. සාමාන්‍යයෙන් මම එනවා. usually I come to office. සාමාන්‍යයෙන් මම එනවා office එකට. usually I go. සාමාන්‍යයෙන් මම යනවා. සාමාන්‍යයෙන් මම යනවා office එකට. usually I go to office. ඔන්න ඒ වගේ කොටස් එකතු කර කර ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. 46 වෙනි වාක්‍ය රටාව I made him to write. මම ඔහු ලව්වා ලියවුවා. I made him to write. මම ඔහු ලව්වා ලියවුවා. ඔහු ලවා ලියවුවා. ඉතින් තව කෙනෙක් ලවා දෙයක් කරගත්තා කියලා කියන්න මෙන්න මේ වාක්‍ය රටාව පාවිච්චි වෙනවා. ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න. 47 වෙනි වාක්‍ය රටාව I didn't make him to write. I didn't make him to write. මම ඔහු ලව්වා ලියුවේ නෑ. ඒ කලින් වාක්‍ය රටාවේ අනිත් පැත්ත. දෙයක් කරා ඔහු ලව්වා අනිත් ඒක අපි කියනවා ඔහු ලව්වා දෙයක් කරුවේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I didn't make him to write. මම ඔහු ලව්වා ලියුවේ නෑ. 48 වෙනි වාක්‍ය රටාව I don't mind writing. මගේ අකමැත්තක් නෑ ලියන්න. දෙයක් මගේ අකමැත්තක් නෑ කරන්න කියලා කියන්නේ ඔන්න ඔය සිස්ටම් එකට. ඔන්න ඔය ක්‍රමයට. I don't mind writing. මගේ අකමැත්තක් නෑ ලියන්න. I don't mind going. මගේ අකමැත්තක් නෑ යන්න. I don't mind coming. මගේ අකමැත්තක් නෑ එන්න. ඉතින් මේ විදිහට මේ වාක්‍යයේ present කියන කොටස ක්‍රියාපදයට අදාළ present කියන කොටසට ing කොටසක් එකතු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. 49 වන වාක්‍ය රටාව I don't have to write. I don't have to write. මම ලියන්න අවශ්‍ය නැහැ. දෙයක් කරන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I don't have to go. මම යන්න අවශ්‍ය නැහැ. I don't have to come. මම එන්න අවශ්‍ය නැහැ. I don't have to go to office. මම යන්න අවශ්‍ය නැහැ office එකට. I don't have to go to office by 9. මම යන්න අවශ්‍ය නැහැ 9 වෙද්දී office එකට. 50 වෙනි වාක්‍ය රටාව I didn't have to write. I didn't have to write. මට සිද්ධ වුණේ නැහැ ලියන්න. දෙයක් සිද්ධ වුණේ නැහැ කරන්න කියලා කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවට. I didn't have to go. මට සිද්ධ වුණේ නැහැ යන්න. I didn't have to come. මට සිද්ධ වුණේ නැහැ එන්න. I didn't have to eat. මට සිද්ධ වුණේ නැහැ කන්න. ඔන්න ඒ වගේ වචන ක්‍රියාපද එකතු කර ක්‍රියාපද වෙනස් කර මේ වාක්‍ය රටා ප්‍රැක්ටිස් කරන්න ඔයාලට අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න හැකියාව ලැබෙනවා. හරිද? ඉතින් මේ ක්‍රමය ඉතාම ලේසි ක්‍රමයක්.
right මේ ක්‍රමයට තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම මේ ක්‍රමය පුදුම ලේසි. ඉතින් මේ ක්‍රම 250 ක්‍රම 250යි තියෙන. දැන් මම මේ වීඩියෝ එකෙන් ක්‍රම 50ක් ඔයගලන්ට ඉවර කරලා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රම 50ම CR පොතක් අරන් ලියාගන්න, පැහැදිලිව ලියාගන්න, උදේට පැය කාලක් වෙන් කරගන්න, ආයි හවසට පැය කාලක් වෙන් කරගන්න. මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. I didn't have to write. මට සිද්ධ වුණේ නෑ ලියන්න. I didn't have to come. මට සිද්ධ වුණේ නෑ එන්න. ඔන්න වගේ හයියෙන් කිය මේ වාක්‍ය රටා ටික ප්‍රැක්ටිස් කරන්න. අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න බලන්න පුළුවන්. හරි. මම මෙතනත් ක්‍රියාපද කීපයක් දීලා තියෙනවා. අනිත් වීඩියෝස් වල වගේම do කරනවා. ඉතින් ඒකේ ප්‍රසන්ට් එක තමයි do. past එක did. past participle එක done. do, did, done. Do, did, done. Give, gave, given. Start, started, started. Use, used, used. Advise, advised, advised. Come, came, come. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ ක්‍රියාපදයේ මම කිව්වා හැම ක්‍රියාපදයකටම මේ වගේ කොටස් තුනක් තියෙනවා කියලා. හැම ක්‍රියාපදයක්ම මේ වගේ කොටස් තුනකට කැඩෙනවා කියලා. ඉතින් මේ කොටස් තුන අඳුන ගන්න. මේ කොටස් තුන එකින් එකට වෙනස් වෙනවා. do එකේ did වෙනවා, did එක done වෙනවා. give එක gave වෙනවා, ඒක given වෙනවා past participle එක. start එක present, past එක started, past participle එකත් started. දැක්කද? ඒ වගේ සමහර ඒවා past එකම තමයි past participle එක වෙන්නේ. සමහර ඒවා past එක නෙමෙයි ඊට වැඩි වෙනස් එකක් තමයි past participle එක වෙන්නේ. ඉතින් ඒවා ඉච්චර ලොකුවට හිතන්න එපා. මේක කියවන්න. මෙන්න මේ වගේ කියවන්නකො. do, did, done. Give, gave, given. Start, started, started. Use, used, used. Advise, advised, advised. Come, came, come. ඔන්න වගේ කියවන්න. මේක භාෂාවක්. මේක කියවන්න තමයි ඔයගොල්ලන්ගේ ඇඟට යන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න ඔය සයන්ස් විද්‍යාව වගේද නෑ. මේ මැත්ස් වගේද නෑ. ඒවනම් දෙයක් හිතලා කරන්න පුළුවන්, කරන්න ඕනේ දේවල් නේ. නමුත් මේක භාෂාවක්. මේක කියවන්න තමයි ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙන්නේ කතා කරන්න. ඉතින් හොඳට හිතට ගන්න මේ වාක්‍ය රටා ටික, මේ වචන ටික ලියා ගන්න පොතක ලියාගෙන දිගටම ප්‍රැක්ටිස් කරගෙන යන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඔයගොල්ලන්ට ඉතුරු වීඩියෝස් ටිකත් බලන්න පුළුවන්. තව වීඩියෝස් කීපයක් මම දානවා ඉදිරියේදී මේ grammar patterns 250ම සම්බන්ධ කරලා.